ළමා වියේදීම තම මව හිමි වන සහෝදරයා සමග ජීවත් වන සිරිමා නම් වූ ඉතාමත්ම අපූර්ව සුරූපී තරුණියක් පිළිබඳව කතාව තමයි අපි දැන් කියන්න යන්නේ. එක්තරා අවධියක අපේ සමාජයේ ඛේදවාචකයක්ව පැවති යුද්ධය නිසාම ඇගේ සහෝදරයා ග්‍රාම ආරක්ෂක සේවයට බැඳෙනවා. මතට ලොල්ලු පියාගේත් ඇගේ සහෝදරයාගේත් රැකවරණය ඇයට අහිමි වෙනවා. ගමේ කයිකාර මිනිස්සෙක් මාළුවන්ට වගේම මේ සිරිමාටත් දැල එලන්න බලන් ඉන්නවා. අවසානයේ මේ කාමාතුරයාගේ ගොදුරක් බවට ඇයපත් වෙනවා. ඉතින් ඔහු නිසාම ගැබිනියක බවට පත්වන තම නැගණියට සිදු වූ මේ අසාධාරණයේ හමුවේ සිරිමාගේ සහෝදරයා අප්‍රමාණ කැපකිරීමක් සිදු කරනවා. ඒ නිසාම මේ අයගේ ජීවිතවල විවිධ හැලහැප්පීම් මේ චිත්‍රපටයේ පුරාවටම ඉතා අපූර්ව ගොඩනගනවා. මේ චිත්‍රපටයේ නම විසිදැල. මේ විසිදැල චිත්‍රපටයේ එන සිරිමා අපි කලින් පැවසූ දුක්ඛං කටළු වලට මුහුණ දුන්නත් ඊට පෙර ඇය යෞවන ප්‍රේමයෙන් වෙලි සිටියා. ඒ කාලයේදී ඇය ප්‍රේමයෙන් උන්මාද වෙලා. තමා ජීවත් වන කටුක පරිසරයේ සැඟුණු සුන්දරත්වය ඒ ප්‍රේමයෙන් අභිෂේක ලබන තුරු සිරිමා දැක සිටියේ නැහැ. ඒත් ඇගේ සිත ප්‍රේමයෙන් පිරී යද්දී සිරිමා මුළු ලෝකයම ඉතාමත්ම සුන්දර ලෙස දැක්කා. ළමා කාලයේදීට වඩා ආදරය කරන්න පටන් ගන්න වයසේදී ස්වභාව ධර්මයේ සුන්දරත්වය ලස්සනට පේන්න ගන්නවා. ඇය කුඩා කාලේත් කුරුල්ලෝ කෑ ගැහුවා, මලුත් පිපුණා, සුළඟත් හැමුවා, ගඟත් ගැලුවා. ඒත් අද විහිඟ ගිනද ඇඟේ දෙසවන් පුබුදු කළා. පිපුණු මල් වනවදුළු සිහින් හඬින් ඇයට කතා කළා. ගංගා ඇය අසලින් සිලිසිලි සුළඟ ඇය අසලින් සිලිසිලි හඬ නගමින් හමා ගියා. ගංගා නදී ඇය සියුම් නාද රටා මවමින් ගලා ගියා. ඒ තාරුණයේ අපූර්ව ප්‍රේමණීය හැඟීමයි. මේ ගීතය පද රචනය ආචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන්, තනුව සහ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන්. එදා ගීතය ගායනා කළ සමිතා මුදුන්කොටුව මහත්මිය, ඒ වගේමයි ගාමිණී ලෙස ජැක්සන් ඇන්තනී මහතාගේ ප්‍රතිභාපූර්ණ රංගන කෞශල්‍ය ඉතාමත්ම අපූර්වට විදා දැක්වූ චිත්‍රපටයක් තමයි විසිදැල කියන්නේ. අද මේ ගීතය ඔබට ඇසෙන්නේ වෛද්‍ය නිලධාරී තිලිනි සේදර මෙනවිය හා ඖෂධ සංයෝජක නිලධාරී පවිත්‍රා විතානාච්චි මහත්මියගේ හඬින්. නර්තන දායකත්වය ලබා දෙනවා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් වන භාග්‍යා රත්නායක, ශශිකලා, මధుරි ජයසිංහ, සජිතා හංසනි යන මහත්මිය. අපි නරඹමු ඊළඟ ගීතය.
ගැන